අපි මේ ඉන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ පඬිවිට අම්බලමේ. අවුරුදු 400ක් තරම් පැරණි මේ අම්බලම ඇත්තටම අද දක්වා හොඳින් ශේෂ වී තිබුණත් දැනට බොහෝ කැටයම් ආදිය දුර්වර්ණ වී ගොස් තිබෙනවා. විශේෂයෙන්ම මේ අම්බලම ඇත්තටම ගොඩමුන්න අම්බලම, මාරස්සන වෙලමැද අම්බලම, කන්දේවල පුරාණ අම්බලම හා සමකාලීනව නිර්මාණය කරපු අම්බලමක් හැටියට සලකන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ ගෘහ නිර්මාණ ශිල්පයේ දිහා බැලුවාම කන්ද උඩරට රාජධානිය සමයේ පැවති වැඩවසම් ක්‍රමික ලක්ෂණ ඉතා හොඳින් පෙන්눔 කරන අම්බලමක් හැටියට සලකන්නට පුළුවන්. අපි මුලින් සඳහන් කරා මේ අම්බලම් ගොඩනැගීමේදී සමකාලීන සමාජය ප්‍රතිනිර්මාණය කරනවා කියලා. ඇත්තටම අම්බලම ගත්තොත් එය සමකාලීන සමාජයේ කුල ක්‍රමේ පැතිකඩක් හැටියට හඳුන්වන්නට පුළුවන්. එහෙම නැත්නම් කුල ක්‍රමේ පිළිඹුවක් හැටියට හඳුන්වන්න පුළුවන් අම්බලම. ඒ වගේම තමයි බහුකාර්ය මධ්‍යස්ථානයක් හැටියටත් අම්බලම හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන් අපි කිව්වා උඩරට රාජධානි සමයේදී මේ කුල ක්‍රමය ඉතා හොඳින් අපිට දක්නට ලැබුණු බව. විශේෂයෙන් මේ උඩ ඉඳ ගන්නට තිබුණ අය ඉහළ කුලයේ අයත් පහළ පෝරුවේ ඉඳ ගැනීම සඳහා පහළ කුලයේ අයත් සාම්ප්‍රදායිකව පැවතගෙන ආවා පුරුදු විදිහට. නමුත් මේ අම්බලමේ තිබුණ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නම් එසේ උඩින් ඉඳගත් අය පහළෙන් ඉඳගත් අය කියලා මිනිස්සු අතර විරෝධාකල්පයක් තිබුණේ නැහැ. ඒකට හේතුව ඒ සමාජයේ හැඩගැසිලා තිබුණු විදිය. මිනිසුන් අන්‍යෝන්‍ය වශයෙන් බැඳියාවන් දක්නට ලැබුණ මේ අම්බලම් තුලින්. ඒ අම්බලමේ තිබුණු විශේෂත්වයක් තමයි. දැන් මේ අම්බලම ඇත්තටම භාවිත කරලා තියෙන මිනිසුන්ට විවේක ගැනීමට වඩා මේ විශාල ගම්මානයේ දක්නට ලැබෙන ඇත්තටම භවභෝග එකතු කිරීම සඳහා මේ අම්බලම යොදාගෙන තිබෙනවා. ඒ වගේම තමයි පැරණි යුගයේදී ජනප්‍රවාදයට අනුව නම් රජතුමාත් මෙහි පැමිණ තිබුණ බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම අර අනිත් අම්බලම් වල අපි දැක්කා වගේම දඩමුඩ එකතු කිරීමේදී ඒ වගේම කුඩා නඩුහබ්බ විසඳීමේදී මෙහි නුවර ප්‍රධානීන් විසින් එක්රැස් වෙලා මේ ස්ථානයේදී ඒවා විසඳු බව මේ ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ අම්බලම කවුරු කවදා නිර්මාණය කරේදයි කිසිදු සාක්ෂියක් අපිට හමු වෙන්නේ නැහැ. නමුත් පැහැදිලිවම අපිට පෙනී යනවා ගෘහ නිර්මාණ ශිල්පයේ සහ කැටයම් ශිල්පයේ දිහා බැලුවහම පැහැදිලිවම එය මහනුවරගේ මුල්ම යුගයට තමයි අයත් වෙන්නේ. විශේෂයෙන් උඹට දැක ගන්නට පුළුවන් වෙනවා මේ පේකඩවල දක්නට ලැබෙන අරලිය මල් කැටයම. නෙළුම් මලට උඩින් තියෙන අරලිය මල් වල කොළේ. මේ අරලිය මල් වල කොළේ ඇත්තටම භාවිත කරේ ගම්පොළ යුගයේ අවසාන භාගයේදී. ඒ නිසා අපිට සිතා ගන්නට පුළුවන් මේ මහනුවර යුගයේ මුල්ම කාලයට මේ අම්බලම ගොඩනගන්නට ඇතයි කිය. ඒ වගේම තමයි මේ අම්බලම බැලුවාම නිර්මාණ ශිල්පය ගත්තහත් ඇත්තට මේ කැඳි මණ්ඩල ඉතාමත් දර්ශනීය ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. සද්ධර්ම රත්නාකරේ එන කතාවස්තුන් බැලුවා. උදාහරණයක් ඇටියට මහාලි වස්තුව ගත්තත් අපිට දකින්න ලැබෙනවා මේ අම්බලම් නිර්මාණය කිරීමේදී ඇති පින සහ එහි නිර්මාණය කරන ආකාරය පිළිබඳ වෙනත් ජාතක කතාවල එහෙම අපිට සඳහන් වෙනවා නිර්මාණය කිරීමේදී. ඒ කැණි මණ්ඩල නිර්මාණය කිරීමේදී විශාල උත්සාහයක් කැපකිරීමක් යොදා ගන්නට සිදු වෙනවා. ඇත්තටම මේ අම්බලම් ගොඩනැගීමේදී සාමාන්‍ය මිනිසුන්ට මේ නිර්මාණයන් කිරීමට හැකියාවක් නැහැ. ඇත්තටම මේ වගේ විශාල අම්බලම් ගොඩනැගීමේදී රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ මහනුවරගේ දක්නට ලැබෙන මේ අම්බලම් වල මේ ලීය යොදා ගැනීමේදී මේ ලීය යොදා ගන්නකොට බොහෝ විට මේවට යොදාගන්නේ වල්දෙල් ලීය සහ මාර ලීය සහ දොඹ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මැද තියෙන කණු වලට බොහෝ විට යොදාගන්නේ කොස් වගේ එහෙම නැත්නම් තේක්ක වගේ විශාල දැව කඳන් වුණාට මෙන්න මේ පෝරු සඳහා යොදාගන්නේ මේ වල්දෙල් ලීය සහ ඒකට හේතුවක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව වන්නේ ඇත්තටම මේ වැහි කාලයේ කාලයන් තුලදී මේවට හානි සිද්ධ වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා පැරණි ගෘහ නිර්මාණ ශිල්පය හොඳින් දැනගෙන සිටපු කාරණයක් තමයි මේ සමහර ජල වාෂ්ප වලට ඔරොත්තු දෙන ලී භාවිත කිරීම. ඒ නිසා තමයි අද දක්වා මේවා කාලාන්තරයක් තිස්සේ මේවා පවතින්නේ. වල්දෙල් ලීයේ සහ දොඹ ලීයේ තියෙන විශේෂත්වය.
ඒකේ හේතුව තමයි ඒ වගේ තියෙන තන්තුමය විශේෂත්වය නිසා මේවට ජල වාෂ්ප ආවම උරා ගන්නවා. ඒ වගේම තමයි අවුව වැටුනහම නැවත සවි වෙනවා. දැන් අපි බැලුවොත් එහෙම ගෙවල් වල වංගෙඩි එහෙම නිර්මාණය කරලා තියෙන්නේ දොඹලීයෙන් සහ වල්දෙල්ලීයෙන්. ඒකට හේතුව තමයි දොඹලීය සහ වල්දෙල්ලීය බර නැහැ. කොස් වගේ නෙමෙයි බර නැහැ. ඒ නිසා ඒ වගේම තමයි දැන් කොස්ලියෙන් හැදුවොත් වංගෙඩියක් ඒක උස්ස ගැනීමට සහ ජල වාෂ්ප එකතු වුනහම වංගෙඩිය දි รา පත් වෙනවා. නමුත් මේ දොඹලීය සහ වල්දෙල්ලීය තියෙන විශේෂත්වය තමයි වතුර වැටුනහම අවුව වැටුනහම නැවත ශක්තිමත් වෙනවා. පැරණි යුගයේදී නැව් හදපුවාම ඒ නැව් වලට යොදාගෙන තියෙන දැව බැලුවාම බොහෝ විට යොදාගෙන තියෙන්නේ වල්දෙල්ලීය සහ දොඹලීය. ඒකට හේතුව තමයි වතුරදී මේවා පා වෙනවා. වතුරේදී ශක්තිමත් වීමේ හැකියාවක් තියෙනවා මේ වගේ තන්තුම වල තියෙන විශේෂත්වය. පැරණි ගෘහ නිර්මාණ ශිල්පියා මේක ඊටාම හොඳින් දැනගෙන හිටියා. ඒ නිසා තමයි මේ දැව කඳන් යොදාගෙන තියෙන්නේ මේ කාලාන්තරයක් තිස්සේ පවතින්න ඕන නිසා. නමුත් කෘමීන්ගෙන් වළක්වා ගැනීම සඳහා මේවට ගල් යොදාගෙන තිබෙනවා. ඒ වගේම තමයි අර අපි කිව්වා වගේම අම්බලමක් සැකසීමේදී පාරිසරික කරුණු හොඳින් අවධානය යොමු කරා ශිල්පීන් විසින්. ඒකට හොඳම උදාහරණය තමයි මේ පඬිවිට අම්බලම. එහි දර්ශනීය වෙල්යායක් මැද්දේ මිනිසුන්ට හොඳින් දැකගත හැකි ඒ වගේම තමයි මහනුවර සහ අනුරාධපුරයේ මාර්ගය ප්‍රධාන මාර්ගය ඒ කාලේ සම්බන්ධ කරපු ස්ථානය තමයි මේ පඬිවිට අම්බලම දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පය ගත්තත් චිත්‍ර කලාව සම්බන්ධයෙන් ගත්තත් ඇත්තටම ඉතාමත්ම අධ්‍යයනය කරන හොඳම උදාහරණයක් හැටියට හිතන්නට පුළුවන් ඒ අයට මෙහි දක්නට ලැබෙන කැටයක්. පැහැදිලිවම මහනුවර යුගයට අයත් සමකාලීන යුගයේ භාවිත වුණු කැටයක් මේ වගේ දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ අම්බලමේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් නම් අනිත් අම්බලම් වගේ නෙවෙයි මෙහි 7-8 දෙනෙකුට නිදා ගැනීමට අවශ්‍ය විදිහට සකසලා තියෙනවා. දැන් අපි දන්නවා මේ අම්බලම් අනිත් තැන්වල මැද හිස් තියෙනවා. නමුත් මේ අම්බලමේ ඊට අමතර වෙනත් පෝරු යොදාගෙන තියෙනවා. දැන් ඔබට දැක ගන්නට පුළුවන් මේ අම්බලමේ මේ මෙන්න මේක අයින් කරන්න පුළුවන්. මේක අයින් කිරීමෙන් මිනිසුන්ට මෙතන ඉඳ ගැනීමට අවශ්‍ය තියෙන රැස්වීමක් අවශ්‍ය පවත්වන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සු රැයට මේක නිදා ගන්නවා නම් මේ ලෑලි ටික නැවත එකතු කරලා මෙතනට දාලා නිදා ගන්නට පුළුවන්. ඇත්තටම 7-8 දෙනෙකුට නිදා ගැනීමට හැකියාව වෙන විදිහට තමයි මේ ශිල්පීන් විසින් හදලා තියෙන්නේ. ඉතාමත් හොඳින් කල්පනා කරලා තමයි මේ අම්බලම් ගොඩ නැගලා තියෙන්නේ. හැම වෙලෙදීම මිනිසුන්ගේ අවශ්‍යතාවය පදනම් කරගෙන තමයි මේ අම්බලම් ගොඩ නැගලා තියෙන්නේ. ඒ අතින් අනිත් අම්බලම් වලට වැඩිය මේ පඬිවිට අම්බලමේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණය අන්න ඒකයි.